සතවාදයෙන් විකිරම එල්සිටී දක්වා. ඔබ සතුන් ගැන ඉගෙන ගන්නා ආසාද? එහෙනම් අපිත් එක්ක එකතු වෙන්න. අද අපේ ඉඳන් වෙනකම් සති ගැන ඉගෙන ගන්න යනවා. අල් කියන්නේ alligator, ඒ කියන්නේ කිඹුලා. කිඹුල වගර බීම් වෙලා ඉන්නවා. බි කියන්නේ bear, ඒ කියන්නේ වෙලහ. වෙලහ හයෙන් පගනවා. සී කියන්නේ cow, ඒ කියන්නේ එළිදෙන. එළිදෙන තනකල කනවා. ඩි කියන්නේ dolphin, ඒ කියන්නේ තල්මස්. තල්මස් වතර පෙන්නවා. ඒ කියන්නේ elephant, ඒ කියන්නේ ඇති. ඇති ලෝකයේ ශක්තිමත්. ෆි කියන්නේ flamingo, ඒ කියන්නේ රත්කක. රත්කකි නටනවා. ගේ කියන්නේ giraffe, ඒ කියන්නේ giraffe. giraffe උසට ඔළුව ඔසවනවා. හි කියන්නේ hippo, ඒ කියන්නේ හෙප. හෙප මොඩි ඉන්නවා. අයි කියන්නේ iguana, ඒ කියන්නේ ඉගුවන්. ඉගුවන් ඔවේ ඉන්නවා. ජ කියන්නේ jaguar, ඒ කියන්නේ ජගවරු. ජගවරු රට හොරණ යනවා. කි කියන්නේ kangaroo, ඒ කියන්නේ කනගර. කනගර පන පැන යනවා. ලෝ කියන්නේ lion, ඒ කියන්නේ සහය. සහය තමයි රාජ. මි කියන්නේ monkeys, ඒ කියන්නේ වඳුර. වඳුර වගේ මෙහි මෙහි පෙන්නවා. නේ කියන්නේ නෑවුත්, ඒ කියන්නේ නවට. නවට හරිම පොඩිය. ඔව් කියන්නේ ostrich, ඒ කියන්නේ පසුබර. පසුබර වගින් දෙවෙනවා. පි කියන්නේ penguin, ඒ කියන්නේ පැනගෙන්. පැනගයන්ට සිතල ඕන. පි කියන්නේ quokka, ඒ කියන්නේ කවක්. කවක් හිනුවන මැණික් තියෙන සතෙක්. රු කියන්නේ rhino, ඒ කියන්නේ rhinoceros. rhinoceros හරිම ශක්තිමත්. සි කියන්නේ snake, ඒ කියන්නේ සර්පය. සර්පය බඩගගෙන යනවා. ටි කියන්නේ turtle, ඒ කියන්නේ කැස්බව. කැස්බව හුමන් යනවා. යෝ කියන්නේ යන acorn, ඒ කියන්නේ යනකන්. යනකන් හරිම ලස්සනයි. බී කියන්නේ vulture, ඒ කියන්නේ ගංජලහනේ. ගංජලහනේ උඩින් පියබෙනවා. ඌ කියන්නේ wolf, ඒ කියන්නේ වික. වික රට කෑ ගහනවා. ජි කියන්නේ gyros, ඒ කියන්නේ සරස්. සරස කියන්නේ ලනු විශේෂයක්. ජි කියන්නේ jack, ඒ කියන්නේ යකෝ. යකෝ හරිම ශක්තිමත්. කියන්නේ zebra, ඒ කියන්නේ සබර. සබරගේ ඇඟ ඉර තියෙනවා. අද අපේ සතේ ගොඩක් ගැන ඉගෙන ගත්ත නේද? අපේ සතවාදයෙන් විකිරමයට එකතු වුණාට සුළුතියි. තවත් මේ වගේ වෙනදජනක වීඩියෝ බලන්න අපේ channel එකට like කරන්න, share කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.